හරලමයි අයිබං වල හැමෝටම සුසු දවසක්. ඉතින් අපි ඔන්න 20 25 වලත් එක්ක ඔයාලගේ එක්සෑම් එකේ අවසාන වැඩ ටිකට සූදානම් වෙන්න ආරම්භ කරන්න හදන්නේ. ඒ කියන්නේ ඔයාලගේ BST පැට්‍රිකල් එක්සෑම් එකට ફોකස් කරලා පැට්‍රිකල් ටික පටන් ගන්න ආරම්භ කරන්න හදන්නේ. ඉතින් ඔයාලා මේ වෙද්දී තියරි පේපර් ඉතාම සාර්ථකව ලියලා තියෙනවා. SFT පේපර් එක අවසන් කරලා BST ඇග්‍රී ඒ වගේම ICT ළමයි දැන් පේපර්ස් ටික අවසන් වීගෙන යනවා. ඒ විදිහට ඔයා සම්පූර්ණ තියරි වලට අදාළ පේපර්ස් ටික මේ විදිහට ලියලා ඉවරයි. ඉතින් ඔයාට තව ඉතාම වැදගත් BST වල අර තව ලකුණු 30ක්ම ගන්න ඉතුරු වෙලා තියෙන පැට්‍රිකල් ටිකට ඉතාම හොඳින් සූදානම් වෙන්න ඕනේ. මොකද ඒ ලකුණු 30න් ඔයාගේ සමස්ත විභාගයේ ප්‍රතිඵලයටම ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ කියන්නේ BST වල රිසර්ච් එකට වගේම සමස්ත ප්‍රතිඵලයටම බලපෑමක් ඇති කරන්න පුළුවන් ලකුණු 30ක් තමයි ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් තමයි ඔන්න මේ පාර ඔයාලගේ පැට්‍රිකල් තියෙන ඩේට් එක දැම්මිනම් ෆික්ස් කරලා තියෙනවා. ඒ කියන්නේ ජනවාරි මාසේ 10 වෙනිදා ඉඳන් ඔයාලට පැට්‍රිකල් එක්සෑම් එක පටන් ගන්නවා. 10 11 12 13 ඔය කියන දවස් ටිකේ ඔයාලට පැට්‍රිකල් එක්සෑම් එක තියෙනවා. ඉතින් එහෙනම් අපිට අගාල සූදානම් වෙන්න ඕනේ. මොකද දැන් නොවැම්බර් මාසෙත් ඉවර වීගෙන යන්නේ. ඒතකොට අපි දෙසැම්බර් මාසෙ විතරයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ පැට්‍රිකල් ටික කරන්න. ඒ නිසා අපිට මේ පාර ඉතාම ඉක්මනින් ඔක්කොම පැට්‍රිකල් ටික ආවරණය කරන්න තියෙනවා. එහෙනම් අපි අපේ මේ වැඩසටහන ගැන කතා කරන්න. එතකොට මතක තියාගන්න මුලින්ම ඔයා තාම ඉවර කරගෙන තියෙන්නේ BST වල ලකුණු 70ක් විතරයි. අර තව ලකුණු 30ක් තියෙනවා. අපි හැමෝම ටාගට් කරන්න ඕන ළමයි ඔය ලකුණු 30න් 25කට වඩා වැඩි මාජින් එකකින් ලකුණු ප්‍රමාණයක් ගන්න. හරිද? මොකද දැන් ඔයා තියරි පේපර් එක ලිව්වම සමහර ළමයි ඇති තමන් ලියපු ප්‍රමාණය ගැන සෑහීමකටපත් වෙන. සමහර ළමයි ඉන්න පුළුවන් ඒ තමන් ලියපු ප්‍රමාණය ගැන ඊතරම් සෑහීමකටපත් වෙන්නේ නැති. හරිද? කොහොම වුණත් ඔයා තියරි පේපර් එක ගැන සෑහීමකටපත් වුණත් නොවුණත් ඔයා මේ ලකුණු තියලා හොඳට රෙඩි වෙන්න ඕනේ. මොකද ඔයා තියරි පේපර් එක කොච්චර හොඳට කරාත් ඔයාට මේ පැට්‍රිකල් වලින් ලකුණු අඩු වුණොත් එහෙම ආගේ රිසර්ච් එක අඩු වෙන්න පුළුවන්. ඔයා තියරි පේපර් එකේ ලකුණු අඩුයි නම් හරිද? ඔයාට හොඳටම පුළුවන් පැට්‍රිකල් එක්සෑම් එකේ ලකුණු 30න් ඔයාගේ ලකුණු මට්ටම හදාගන්න. ඉතින් ඒ නිසා මේ ලකුණු 30ට හැමෝම ෆෝකස් කරලා වැඩ කරනවා. අනික දැන් මේ පාර අපිට පොඩි කාලේ ඉඳී අපිට මාසෙයි තියෙන මහන්සි වෙන්න. හරිද? ඒක අපිට SFT මොනවාක් බලාගන්නේ, ඇග්‍රි ICT මොනවාක් බලාගන්නේ. හරිද? අපිට සම්පූර්ණ ෆෝකස් කරන්න තියෙන මේ පැට්‍රිකල් ටිකට. එතකොට ඔයාලා මේ මාසෙම දෙසැම්බර් මාසෙම අරගෙන අනිවාර්යයෙන් මේ පැට්‍රිකල් එක්සෑම් එකට ෆෝකස් කරලා වැඩ කරන්න. එහෙම වැඩ කරොත් ඔයාලා අනිවාර්යයෙන් මේ ලකුණු 30න් 25කට වඩා වැඩි ප්‍රමාණයක් යන්න පුළුවන්. එතකොට ළමයි ඔයා දන්නවා මේ ලකුණු 30 හැදෙන විදිය. අපිට තියෙනවා පැට්‍රිකල් එක්සෑම් එක කොටස් දෙකකින්. එකක් තමයි අපි මොනවා කරන්න ඕනද? පැට්‍රිකල් කරලා පෙන්නන්න ඕනේ. ඒ වගේම අපිට පැට්‍රිකල් එක්සෑම් එකේ තියෙනවා ස්පොට් ටෙස්ට් කියන පැත්ත. ඉතින් පැට්‍රිකල් එක්සෑම් එකේ කොටස් දෙකකින් යුක්තයිනේ. එකක් පැට්‍රිකල් කරලා පෙන්නන පැත්ත, අනිත් එක පැට්‍රිකල් අනුසාරයෙන් එන ස්ට්‍රක්චර් පේපර් එකට උත්තර ලියන විදිය උත්තර ලියන්න තියෙන්නේ. එතකොට මේක එක්සෑම් ස්ට්‍රක්චර් කියන මම ඔයාලට වෙනම වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න. එතකොට අපි පැට්‍රිකල් ක්ලාස් එකේ ළමයි අද අපි පැට්‍රිකල් ක්ලාස් එකක් කරනකොට මේ දෙක ගැනම ෆෝකස් කරන්න ඕනේ. මොකද දැන් පැට්‍රිකල් වලට හම්බෙන්නේ ලකුණු 15ක් නේ. ලකුණු 30ක් නේ. හරිද? පැට්‍රිකල් වලට හම්බෙනවා ලකුණු 30ක්. හරිද? 100න් 30ක් හම්බෙනවා. හරිද? ඒ 100න් 30 සම්පූර්ණම මේ කොටස් දෙකට බෙදෙනවානේ. හරිද? අපි පැට්‍රිකල් කරලා පෙන්නන පැට්‍රිකල් වලට හම්බෙන්නේ 100න් 15ක්. හරිද? අර ලකුණු 30න් 15ක්. හරිද? අපේ ස්පොට් ටෙස්ට් එකට අනිත් ලකුණු 15 හම්බෙන්නේ. සමහර වලට පැට්‍රිකල් කරනකොට හරිද? ඔයාලා පැට්‍රිකල් ටෙක විතරයි බලන්නේ. පැට්‍රිකල් කරන විදිය බලනවා. ඒක ගැන විතරයි ෆෝකස් කරන්නේ. පුතා ඒක ගැන විතරක් අපි ෆෝකස් කරලා හරියන්නේ නැහැ. මොකද පැට්‍රිකල් ටික කරන්න පුරුදු වෙනවා වගේම පැට්‍රිකල් එක අනුසාරයෙන් ගොඩනැගෙන ස්පොට් ටෙස්ට් එක්සෑම් එක තියෙනවානේ. අපි ඒකටත් හොඳට සූදානම් වෙන්න ඕනේ. මොකද කෙලින්ම ලකුණු තියෙන සමාන කොටස් දෙකකට බෙදෙන්නේ. සමහර වෙලාවට අර ළමයි පැට්‍රිකල් කරනවා. පැට්‍රිකල් වලට පුරුදු වෙනවා. ස්පොට් ටෙස්ට් එක ගැන බලන්නෙම නැහැ. ලකුණු 15කට විතරයි රෙඩි වෙලා තියෙන්නේ. හරිද? ස්පොට් ටෙස්ට් ගැන හරිද ලොකු සැලකිලිමත් භාවයක් වෙලා නැහැ. අපි හැමතිස්සෙම මුල් ලකුණු ප්‍රමාණයට ටාගට් කරලා වැඩ කරන්න ඕන නිසා අපි පැට්‍රිකල් ක්ලාස් එකේ මේ දෙකටම එක හා සමානව බාර තියලා තියෙන්නේ. මොකද අපි පැට්‍රිකල් ටික විතර ෆෝකස් කරලා වැඩ කරලා හරියන්නේ නැහැ. ඒතරම් ෆෝකස් කරන්නේ ලකුණු 15කට අපි ලකුණු 30කටම ෆෝකස් කරන්නේ. ඒ නිසා අපි ස්පොට් ටෙස්ට් ටිකක් ගැන වෙනම සාකච්ඡා කරනවා පන්තිය තුල. එතකොට පැට්‍රිකල් වලට යන්නේ ළමයි මෙහෙම හරිද? පැට්‍රිකල් අපි ගත්තොත් එහෙම ඔයාලට හරිද තනි තනි පැට්‍රිකල් කරන්න පුළුවන් විදිහට තමයි පැට්‍රිකල් ක්ලාස් එක
හදලා තියෙන්නේ පාඩම් 19ෙම හරිද හැම පාඩමකට අදාළ ප්‍රැක්ටිකල් තනි තනියෙන් කරන්න පුළුවන් විදිහට තමයි ප්‍රැක්ටිකල් ක්ලාස් එක අපි සැලසුම් කරන්නේ. එතකොට හැම පාඩමකම ප්‍රැක්ටිකල් මම උගන්වන වීඩියෝ එකක් ඔයාලට දෙනවා. අපි මේ දේශගුණීය පාඩමේ ප්‍රැක්ටිකල් වලට අදාළ වීඩියෝ. පස පාඩමේ ප්‍රැක්ටිකල් වලට අදාළ වීඩියෝ වෙනම. ජල ප්‍රභව, ඊට පස්සේ ජලයේ ගුණාත්මය, බිම්මැනුම, ජලජ ජීව විද්‍යාව. ඔතනින් ඔය හැම පාඩමකම අර හැම පාඩම් ඒකකයකටම ප්‍රැක්ටිකල් මම උගන්වන අපි මේ ස්ටුඩියෝ එක පාවිච්චි කරලා උගන්වන වීඩියෝ සීරීස් එකක් ඔයාලට දෙනවා. එතකොට ඔයාලමයි අපේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකට එන්නේ මම ඔයාට උගන්වපු ප්‍රැක්ටිකල් ටික ඔයා බලාගෙන ඔයා අපේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකට ඇවිල්ලා කරන්නේ තනියෙන් ප්‍රැක්ටිකල් පුරුදු වෙන එක. හරිද? මම ඔයාලා කාටවත් ෆිසිකලි ප්‍රැක්ටිකල් උගන්වන්නේ නෑ. හරිද? මොකද ඔයාලාමයි කරන්න ඕනේ ප්‍රැක්ටිකල් තනියෙන් පුරුදු වෙන එක. හරිද? අපි මං කියනවා ඔයාලාමයි ඔයාලට මේ ප්‍රැක්ටිකල් ක්ලාස් එක තියෙනවා. ඔයාලා හැමෝම ඉන්න කියලා මම ප්‍රැක්ටිකල් එකක් ඔයාලට උගන්වනවා. ඔයාලා හොඳට අහගෙන ඉන්නවා. හරිද? එහෙම මේ ළමයි කිහිප දෙනෙක්ට කරන්න අවස්ථාවකුත් දෙනවා. හරිද? ඒකෙන් වැඩි සාර්ථක වෙන්නේ නෑනේ. හරිද? මොකද ඒකෙන් හැම ළමයාටම හරියට කරන්න බැරි වෙනවා. ඔයාට තනියෙන් ඒ උපකරණ පුරුදු වෙන්න බැරි වෙනවා. හරිද? ඒ නිසා අපි ළමයි ඔයාලට ක්‍රමවත් ඉතාලම ක්‍රමවත් වැඩ පිළිවෙලක් මේක හදලා තියෙන්නේ. හරිද? සෑම පාඩමකට අදාළ ප්‍රැක්ටිකල් වීඩියෝ ටික දෙනවා. ඔයා ගෙදරින් අපි දවසේ දීලා පළවෙනි දවසේ කරන පළවෙනි පාඩම් 3 ප්‍රැක්ටිකල්. හරිද? ඊළඟ සතියනේ ඊළඟ පාඩම් 4 ප්‍රැක්ටිකල්. එහෙම සති වල ප්‍රැක්ටිකල් බෙදලා තියෙනවා. ඒතර ඔයාලට තියෙන්නේ ඒ සතියේ ඔයාලට තනියෙන් කරන්න තියෙන ප්‍රැක්ටිකල් ටික තියෙනවානේ. ඒ ප්‍රැක්ටිකල් ටිකේ වීඩියෝ ටික ගෙදරින් නම් හොඳට බලනවා. ඔයා මේ වීඩියෝ ටික හොඳට බලලා ඔයා එනවා ප්‍රැක්ටිකල් ක්ලාස් එකට. ඔයා ඇවිල්ලා තනියෙන් ප්‍රැක්ටිකල් ටික කරනවා. ඒක තමයි වැදගත්. තනියෙන් ප්‍රැක්ටිකල් කරන එක. හරිද? අපි කවුරු නටන දිහා බලන් ඉඳියා කියලා අපිට නටන්න බෑන ළමයි. අපි ඒක පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඉතින් ප්‍රැක්ටිකල් උත් එහෙම තමයි. හරිද? ප්‍රැක්ටිකල් මම ඔයාලට සාර්ථක උගන්වනවා. ආයි උගන්වන වීඩියෝ හොඳට බලනවා. හරිද? ඊට පස්සේ ඔයා තනියෙන් වෙලා ප්‍රැක්ටිකල් කරනවා. ඉතින් ඉන්ස්ට්‍රක්ටර්ලා ඉන්නවා. ඉන්ස්ට්‍රක්ටර්ලා උදව් කරයි ඔයාලට මොනවා හරි දෙයක් බැරි වුණොත් එහෙම. හැබැයි ඔයා ඉන්න ඕනේ වීඩියෝ ටික බලලා. ඔයා කවදාකවත් අර ඉන්ස්ට්‍රක්ටර්ලාගේ ප්‍රැක්ටිකල් ඉගෙන නෙමෙයි එන්නේ. මොකද මම තමයි ඔයාලට ප්‍රැක්ටිකල් ටික උගන්වන්නේ. හරිද? එතකොට මේ අවශ්‍ය කරන සියලුම දැනුම ටික මම මේ ප්‍රැක්ටිකල් එකේදී ඔයාත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් ඔයා ඒක ලස්සනට බලලා ඔයාලා තනියෙන් ප්‍රැක්ටිකල් ටික පුරුදු වෙලා ඔයා යනවා. ඒ විදිහට තමයි ප්‍රැක්ටිකල් ප්‍රෝග්‍රෑම් එක අපි හදලා තියෙන්නේ. සෑම පාඩමකම සෑම ප්‍රැක්ටිකල් වලට දාන වීඩියෝ දෙනවා. ඒ වීඩියෝ ටික ඔයා බලනවා. ඒ සතිය ඔයාට තියෙන ප්‍රැක්ටිකල් ටික ඔයා තනියෙන් ඇවිල්ලා පුරුදු වෙනවා. තනියෙන් ඇවිල්ලා පුරුදු වෙනවා. තේරුණාද කතන්දරේ? එතකොට ඔයා එක්සෑම් එක ඔයාට තනියෙන් ප්‍රැක්ටිකල් කරන්න තියෙන්නේ. ඔයාට තනියෙන් ප්‍රැක්ටිකල් එක උඩ දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ප්‍රැක්ටිකල් එක්සෑම් එක අපි වැඩි හදලා තියෙන්නේ. පාඩම් 19ටම වීඩියෝ සෙට් ටික ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ෆිසිකලි සම්බන්ධ වෙලා ඔයාට ප්‍රැක්ටිකල් ටික පුරුදු වෙන්න පුළුවන්. අපි කියමුකෝ ඔන්ලයින් ළමයින්ට සියලුම ප්‍රැක්ටිකල් ටිකේ වීඩියෝ ටික බලන්න පුළුවන්. ඒතකොට සමහරවල් ඔයා ඉස්කෝලේ යද්දී ඒ හරහා ඔයාට පුරුදු වෙන්න පුළුවන්. දැන් අපි ප්‍රැක්ටිකල් සෙන්ටර්ස් දානවා ගොඩාක්. ඒවට සම්බන්ධ වෙන්න බැරි දුර බැහැ ළමයි ඉන්නවනේ. ඒ ළමයිට උනත් A to Z ප්‍රැක්ටිකල් ටික ගොඩ දා ගන්න පුළුවන් වීඩියෝ සීරීස් එක බලලා. හරිද? පොඩ්ඩක් හරි අත උරුදු කරගන්න. ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඒ වගේ දෙයකින් හරහා ඔයාලා අත උරුදු කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. ප්‍රැක්ටිකල් වීඩියෝ ටිකේ සම්පූර්ණම ප්‍රැක්ටිකල් කරන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මොන ප්‍රැක්ටිකල් ටිකේ ඒ විදිහට නම් සාර්ථකව. හරිද? ඊළඟ පැත්ත තමයි ස්පොට් ටෙස්ට් පැත්ත. හරිද? අපි ස්පොට් ටෙස්ට් සාමාන්‍ය ඔක්කොම 1000කට වඩා හරිද? ස්පොට් ඔක්කොම 1000කට වඩා වැඩි ප්‍රමාණයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා ප්‍රැක්ටිකල් ක්ලාස් එක තුල. ඒතකොට ස්පොට් ටෙස්ට් යන විදියාකාර කිහිපයයි යුනිට් බයි යුනිට් ස්පොට් ටෙස්ට් යනවා. ලෙසන් බයි ලෙසන්. පළවෙනි පාඩමෙන් එන්න පුළුවන් ස්පොට් ටෙස්ට්. දෙවෙනි පාඩමෙන් එන්න පුළුවන් ස්පොට් ටෙස්ට්. තුන්වෙනි පාඩමෙන් එන්න පුළුවන් ස්පොට් ටෙස්ට්. හතරවෙනි පාඩමෙන් එන්න පුළුවන් ස්පොට් ටෙස්ට්. ඒවා වීඩියෝ සීරීස් සහ ලෙසන් බයි ලෙසන් ස්පොට් ටෙස්ට් කරනවා. හැබැයි අපි ස්පොට් ටෙස්ට් එක්සෑම් එකට ඉන්නේ ඔක්කොම ස්පොට් ටෙස්ට් මික්ස් කරලානේ. ඊළඟට ඒකට උහුරු කරන්න මික්ස් ස්පොට් ටෙස්ට් සීරීස් එකක් තියෙනවා. ලෙසන් බයි ලෙසන් ස්පොට් ටෙස්ට් මික්ස් ස්පොට් ටෙස්ට් ඒ විදිහට වීඩියෝ සීරීස් සරහ වලට කරනවා. ඒ වගේම ෆිසිකලි අත්දැකීම ලබා දෙන්න විභාග අත්දැකීම ලබා දෙන්න අර ස්පොට් ටෙස්ට් එකක් හෝ දෙකක් ෆිසිකලි කරනවා. හරි ඒක දෙන්නේ විභාග අත්දැකීම ලබා දෙන්න විතරයි. අර ස්පොට් ටෙස්ට් වල අවශ්‍ය සියලුම දැනුම ඔයාලා වීඩියෝ සීරීස් සරහ ලබා දෙනවා. දැන් පළවෙනි පාඩමේ ස්පොට් ටෙස්ට් වීඩියෝ සමහරවල් ෆිසිකල් පන්ති අපලමයන් අපි කළාත් ඇති. හරි ඒ විදිහට පාඩම් 19 වෙනි ස්පොට් ටෙස්ට් වීඩියෝ 19ක්. ඒවා ඩිස්කෂන් කරන වීඩියෝ 19ක්. ඊට පස්සේ මික්ස් ස්පොට් ටෙස්ට් වීඩියෝ 7-8ක් විතර තියෙනවා ඔයාලට කරන්න. එතකොට ඒ ස්පොට් ටෙස්ට් ඔක්කොම 1000 පණින ස්පොට් ප්‍රශ්න. හරි ඒ ඔක්කොම කරාට පස්සේ ඔයාලට ස්පොට් ටෙස්ට් ලකුණු 15 ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඒකයි අපි මම කියන්නේ ඔයාලා ප්‍රැක්ටිකල් කරනකොට සමහරලාට තියෙනවා සමහර ඔයාලා ඉස්කෝලේ නම් සමහරලාට ෆෝකස් කරන්නේ ප්‍රැක්ටිකල් එක ගැන විතරයි. ප්‍රැක්ටිකල් ටික කරාම ස්පොට් පුළුවන් වෙනවා තමයි. හැබැයි අපි ඉතල ලකුණු 15ක් තියෙන නිසා අපි මේ ලකුණු 15ට වැඩි අවධානය යොමු කරන්න ඕනේ.
හරිද ඒ නිසා තමයි අපි ප්‍රැක්ටිකල් ප්‍රෝග්‍රෑම් එකක් ලස්සනට හදලා තියෙනවා වගේම ස්පොට් ටෙස්ට් වල ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙන්නේ ඔන්ලයින් ළමයිටත් හරිද මේ ප්‍රෝග්‍රෑම් දෙකටම ඉතාම සාර්ථකව සම්බන්ධ වෙන්න ඕන. ෆිසිකල් ළමයි වුණා වීඩියෝ ටික බලලා තමයි එන්නේ. ගම්පහ නුවර කුරුණෑගල හරිද ගාල්ල රත්නපුර එයා වීඩියෝ ටික බලලා ඇවිල්ලා තනියෙන් ප්‍රැක්ටිකල් ටික පුරුදු වෙන්න ඒක තමයි කරන්නේ. හරිද එතකොට ඔයාලට ගෙදර ඉඳන් හොඳට වීඩියෝ ටික බලන්න මම කියන්නේ මේ මධ්‍යස්ථාන ළඟා වෙන්න බැරි වෙන ළමයින්ට ගෙදර ඉඳන් හොඳට වීඩියෝ ටික බලන්න පුළුවන්. හරිද වීඩියෝ ටික බලලා ඉස්කෝලේ අවස්ථාවක් තියෙනවා ඉස්කෝලේ අත පුරුදු කර ගන්න පුළුවන්. නැත්නම් අනිවාර්යෙන් ඒ සෙන්ටර්ස් වලට ඇවිල්ලා ඔයාලට වැඩි කොට දාගන්න මේ ඔය විදිහට පාඩමේ පාඩුවට ප්‍රැක්ටිකල් ටික කවර් කරනවා තනි තනියෙන් ඔයාලව පුරුදු කරනවා ඒක කරන්න වීඩියෝ දුන්නාම තව තියෙන විශේෂත්වය තමයි නැවත නැවත බලන්න පුළුවන් මේක. හරි ඔයාලා යම් ස්ටෙප් එකක් තේරෙන්නේ නැත්නම් රිවයින්ඩ් කර කර බලන්න පුළුවන්. ඔයාගේ එක්සෑම් එක දක්වා ඕනම අවස්ථා ගන්න බලන්න පුළුවන් විදිහට තමයි වීඩියෝ සීරීස් එක දෙන්නේ. ස්පොට් ටෙස්ට් උත් එහෙමයි. ඔයාගේ එක්සෑම් එක දක්වා ඔයාලට ඕනම අවස්ථා ගන්නක ඔයාලට බලන්න පුළුවන්. ඒතර අපි ප්‍රැක්ටිකල් එකක් ඔයාලට ෆිසිකලි ගන්නවා කියලා. ඔයාගේ ඒ වෙලාවේ අහන් ඉන්න ඕනේ. ඔයාගේ මතක තියාගෙන ඉන්න ඕනේ. සමහර වෙලාවට අමතක වෙන්න පුළුවන් එක්සෑම් එක ළඟදී. එහෙම නැහැ වීඩියෝ ටික දීලා තිබ්බාම. හරි ඔයා ඇවිල්ලා වීඩියෝ ටික බලලා ප්‍රැක්ටිකල් ටික කරලා තියෙන්නේ. එක්සෑම් එක ළඟදී ආයෙ වීඩියෝ ටික බලාගෙන යනවා. මේ කරන්නේ මේ කරන්නේ මෙහෙම. තේරුණාද? ඒ හරහා ප්‍රැක්ටිකල් ටික කොට දාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අපි ප්‍රැක්ටිකල් ක්ලාස් එකේ වැඩේ සැලසුම් කරලා තියෙන්නේ. ඒතකොට මේකේ සාමාන්‍ය පේමන්ට් යන විදිහ මම ඔයාලට කියන්නේ ඒක සාමාන්‍ය පන්ති ගාස්තුවක් අපි අය කරනවා ප්‍රැක්ටිකල් එකේ. මේක විශාල විදිහට අපි කරන ක්ලාස් දෙකක්. හරිද? සම්පූර්ණ ක්ලාස් එකක්. එතකොට සමහර ප්‍රැක්ටිකල් ක්ලාස් තියෙනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් කරනවා කියන එක කරා කියලා කියන්න ප්‍රැක්ටිකල් ක්ලාස් කරනවා. අපි එහෙම එකක් නෙමෙයි. අපි මේකේ සම්පූර්ණ ફોකස් කරන්නේ ඔයාලගේ ලකුණු 30ම ලබා ගන්න. ලකුණු 25කට වඩා වැඩි ලකුණු ප්‍රමාණය ඔයාලා හැමෝම අරන් යන්න. හරිද? ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ පේමන්ට් විස්තරේ මම ඔයාලගේ ගෲප් එකට දාන්න. එයා 12 වසරේ සම්පූර්ණ වීඩියෝ සෙට් එක 12 වසරේ ප්‍රැක්ටිකල් වීඩියෝ ටික 12 වසරේ ස්පොට් ටෙස්ට් වීඩියෝ ටික. හරිද? ඒක දාලා යම් පන්ති ගාස්තුවක් ඔයාලගෙන් අය කරනවා. ඒ වගේම 13 වසරේ සම්පූර්ණ වීඩියෝ ටික 13 මාසයේ ස්පොට් ටෙස්ට් ටික ඒකට මිස් ස්පොට් ටෙස්ට් ටිකත් අයිති වෙනවා. ඒකට සම්පූර්ණ පේමන්ට් එකක් ඔයාලගෙන් ලබා ගන්න වෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් ඔයාලගේ මම හිතන්නේ ඔය තියරි රිවිෂන් පන්ති ගාස්තු වල ගොඩක් අඩු පන්ති ගාස්තු තමයි අපි ගන්නෙ. හරි ඒක ආයතනික ගාස්තු ඊට පස්සේ මේකට යන උපකරණ ඉන්ස්ට්‍රක්ටර්ලා ඔය කියන කතන්දර වල තමයි ගොඩක් කරලා පේමන්ට් එක යන්නේ. ඒක ඊටාම අඩු ප්‍රමාණයකට අපි ඔයාලට මේ පාර හදලා තියෙනවා. ඒ ගැන විස්තර මම ඔයාලගේ ටෙලිග්‍රෑම් channel එකට දාන්න. ඒකට ඒ හරහා ඔයාලට මේ විස්තර ටික ගන්න පුළුවන්. කොහොමද 12 වසරේ වීඩියෝ පැක් ටික ගන්න ප්‍රැක්ටිකල් වීඩියෝ පැක්ටිකයි ස්පොට් ටෙස්ට් වීඩියෝ පැක්ටිකයි 13 මාසයේ ප්‍රැක්ටිකල් වීඩියෝ පැක්ටිකයි ස්පොට් ටෙස්ට් වීඩියෝ පැක්ටිකයි කොහොමද ගන්න කියලා ඔයාලට ඉතාලම සාර්ථකව මේ මැසේජ් එකෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි ප්‍රැක්ටිකල් කරන නගර සහ ආයතන අපි සාමාන්‍ය සුපුරුදු විදිහටම හරිද ගම්පහ කුරුණෑගල නුවර කියන ආයතනවල ප්‍රැක්ටිකල් කරන ගොඩක් වෙලාවට මේ ආයතන තුනේ හරිද මූලිකත්වයේ තියෙන අපේ ෆිසිකල් ක්ලාස් අවුලමයිට විතරයි. හරිද මම තාම තීරණය කරලා නැහැ ෆිසිකල් ක්ලාස් සම්බන්ධ වෙච්ච නැති ළමයි මේ නගර තුනේ වෙනත් ක්ලාස් වල සම්බන්ධ වෙච්ච ළමයි ගන්නවා කියලා. මොකද අපි ගොඩක් ළමයි ඉන්නවා මේ අවුරුදු 20 25 ගිය අවුරුදු වල වගේම. හරිද එතකොට ගොඩක් ළමයි දැන්ටත් ඉල්ලුම් කරනවා වෙන වෙන පන්ති වලට වෙන පන්ති වලට තියරි වලට සම්බන්ධ වෙලා ප්‍රැක්ටිකල් ක්ලාස් එකට අපිට එන්න. හරිද හැබැයි මම ප්‍රධාන වශයෙන් මේ පාර ફોකස් කරන්න හිතන් ඉන්නේ අපේ තියරි පන්ති වලට ආපු ළමයි විතරයි මේ නගර තුනේ. හරිද අනිත් ළමයිටත් අවස්ථාව දෙනවා. හරිද ඒ කියන්නේ අපේ උදේම සෙෂන් වල කරනවා ප්‍රැක්ටිකල්. ඒ සෙෂන් වල මුල්ම සෙෂන් ටික අපේ තියරි පන්ති ආපු ළමයි ඊළඟට ගොඩක් වෙලාවට අනිත් ළමයිටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ගම්පහ නුවර කුරුණෑගල හරිද අනිත් ක්ලාස් වල සම්බන්ධ වෙච්ච ළමයිනුත් ප්‍රැක්ටිකල් ක්ලාස් එකට අපේ ක්ලාස් එකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒතර මුලින්ම රෙජිස්ටර් වෙන ළමයිට යම් ප්‍රමාණයකින් පස්සේ මම ඒක සීමා කරනවා. එතනින් පස්සේ ළමයි ලබා ගැනීම කරන්නේ නැහැයි කියලා. එතකොට මුල් ටිකේ හරිද මුලින්ම රෙජිස්ටර් වෙන ළමයිට නුවර කුරුණෑගල ගම්පහ කියන නගරවලත් පිට වෙන පන්ති වලින් අපේ පන්ති වල සම්බන්ධ වෙන ළමයිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපේ ප්‍රැක්ටිකල් සෙන්ටර්ස් තියෙන නගර කොළඹ, ගාල්ල, රත්නපුර, හරිද බදුල්ල මේ කියන සෙන්ටර්ස් වලට අපි ඔන්ලයින් ක්ලාස් වල සම්බන්ධ වෙච්ච ළමයි වගේම BST ගන්න ඕන ළමයිට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි වීඩියෝ පැක්ටිකල් අරගෙන ප්‍රැක්ටිකල් ටික බලලා හරිද ඇවිල්ලා තනි තනියෙන් ප්‍රැක්ටිකල් පුරුදු වෙන්න පුළුවන්. එතකොට දැන් අපි මේ පාර කාලේ අඩුයිනේ මාසයක එකමාරක් වගේ තියෙන්නේ. ඒ හින්දා අනිත් ගොඩක් නගරවල යාමේ අවස්ථාව අඩුයි. එතකොට මේ පාර බලනවා වැඩිම ළමයි ඉන්නේ කොහෙද කියලා. හරිද මේ දැනට අපේ තියෙන දත්ත වලින් මේ නගරවල තමයි අපි ඔන්ලයින් ළමයි වැඩිම ඉන්නේ. හරිද එතකොට මේ නගර ටික තමයි වැඩිම ફોකස් කරලා ඉන්නේ. අපි ඔන්න අනුරාධපුරයේ ලොකු ළමයි ප්‍රමාණයක් ඉන්නවා මම දාන ප්‍රමාණය. හරිද එතකොට මේ රෙජිස්ටර් වෙන ප්‍රමාණය මත අපි අනුරාධපුරයේ අනිවාර්යයෙන් ප්‍රැක්ටිකල් සෙෂන් එකක් දාන්න උත්සාහ කරනවා. හරිද කලුතර තියෙන්න පුළුවන් තාම. ඉතින් මේ විදිහට හරිද තව ඔන්ලයින් ප්‍රැක්ටිකල් සෙෂන් ගණනාවක් ලංකාවේ වටේම තියෙනවා. ඒ හරහා ඔයාලට ප්‍රැක්ටිකල් ටික ගොඩ දාගන්න පුළුවන්. ඉතින් නුවර කුරුණෑගල ගම්පහ ඇතුළු මේ විදිහට දිස්ත්‍රික් 6ක 7ක මේ පාර ප්‍රැක්ටිකල් සෙන්ටර්ස් තියෙනවා. මේක
අපි තව වැඩි කරන්න උත්සාහ කරන්න තමයි මේ පාර ඉඳියේ. හැබැයි අර එකපාරටම දැන් ෂෙඩියුල් කරලා තියෙන ප්‍රැක්ටිකල් එක්සෑම් එක ජනවාරි 10 දිනනවා කියලා. ඒතකොට මේ කාලය තුල අපිට කරන්න පුළුවන් ප්‍රමාණය උපරිම වැඩ ප්‍රමාණයක් අර අනිත් නගර වලටත් ඇවිල්ලා කරන්න උත්සාහ කරනවා. ඉතින් මේක ඉතාලම සාර්ථක ප්‍රැක්ටිකල් වැඩසටහන. මොකද කිව්වොත් මම ඔයාලට කියන්නේ ගිය අවුරුද්දේ අයිල් ෆස්ට් ගත්ත ළමයාත් සම්පූර්ණ ඔය ප්‍රැක්ටිකල් ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි තියරි කොට දාගත්තා වගේම ප්‍රැක්ටිකල් ටික කොට දාගත්තා. හරියට ගෙදර ඉඳන් සම්පූර්ණ වීඩියෝ ටික බලලා කුරුණෑගල සියෝන් එකට ඇවිල්ලා ප්‍රැක්ටිකල් කරලා. හරියට අයිලන්ඩ් 3 ගත්ත ළමයාත් හරියට සම්පූර්ණ ප්‍රැක්ටිකල් වීඩියෝ ටික බලලා ගම්පහ සුසිරිපන්න එක අපි කාලේ ඉදිරියේ සුසිරිපන්න ආයතනයට ඇවිල්ලා ප්‍රැක්ටිකල් ටික කරලා. හරියට එහෙම කොට. ඒ වගේම දිස්ත්‍රික් ෆස්ට් 5 දෙනා ගිය අවුරුද්දේ ඉන්නවා අපි දිස්ත්‍රික් ෆස්ට් 5. ඒ හැමෝම මේ ප්‍රැක්ටිකල් සීරීස් එක හරහා කොට දාගත්ත ළමයි. හරිද? ඊට ඉස්සෙල්ලා වුන්දේ තේම සමහර ළමයි ඉන්නවා දැන් අර අයිලන්ඩ් 4 වගේ ගත්ත ළමයි ඉන්නවා. එයාට අපි ෆිසිකල් පැන්දි ප්‍රැක්ටිකල් පන් සම්බන්ධ වෙනවා බැරි වුණච්ච ළමයි. එයා වීඩියෝ ප්‍රැක්ටිකල් විතරයි බලලා තිබ්බේ. හරිද? වීඩියෝ ටික බලලා එයා ඉස්කෝලේ වලින් පුළුවන් තරම් අත හුරු කරගෙන ප්‍රැක්ටිකල් වලට හරිද? වැඩි කොට දාගත්තා. ඉතින් මේක ඉතාලම සාර්ථකව හදලා තියෙන ලකුණු 30න් 25කට වඩා හැම ළමයකටම යන්න පුළුවන් විදිහට ලකුණු 30න් 30ම ගන්න පුළුවන් විදිහට ප්‍රැක්ටිකල් ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. වීඩියෝ ටික ලස්සනට බලලා තනි තනියෙන් වෙලා ප්‍රැක්ටිකල් ටික පුරුදු වෙලා ආයි ප්‍රැක්ටිකල් වීඩියෝ බලලා ආයි ප්‍රැක්ටිකල් ටික මතක් කරගෙන ස්පොට් වලත් ගානට ලෙසන් බයි ලෙසන් ස්පොට් ටික කරලා මික්ස් ස්පොට් ටික කරලා ලකුණු 30න් 30ම යන සූදානම් වෙලා ප්‍රැක්ටිකල් ක්ලාස් එකට එන්න. මොකද මේ ලකුණු 30න් ඔයාගේ සමස්ත A-level ප්‍රතිඵලයට ලොකු බලපෑමක් කරනවා. BST වල ලකුණු ප්‍රමාණය මේ ලකුණු 30න් වැඩි වෙනවා වගේම හරිද BST වලින් ගොඩක් වෙලාවට ඉසෙඩ් අගේ වැඩි දායකත්වයක් දක්වනවනේ. එතකොට ඔයා මේ ලකුණු 30න් වැඩි ප්‍රමාණයක් ගන්න ඔයාගේ BST ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ හරහා සමස්ත ඔයාගේ ඉසෙඩ් අගේ වැඩි වෙනවා. ඔයාගේ රෑන්ක් එක, ඔයා යන්න ඉන්න කැම්පස් එක, තව ඉහළ කැම්පස් එක. ඉතින් ඔයාලට මාසෙයි තියෙන්නේ මේකට. හරි ඒ මාසෙම මහන්සි වෙමු. තාම මම ඔයාලගේ වැඩ අතහැරලා නැහැ. අපි ඔයාලගේ 2025 ළමයිගේ මම සාමාන්‍ය පන්ති ඉවර කරන්න ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ ස්පොට් ටෙස්ට් එකයි B1 B2 ඔක්කොම ඉවර කරලා මට 25 ළමයිගේ ක්ලාස් ඉවර වෙන්නේ. තාම මගේ මාත් එක්ක හරි මගේ වැඩ පිළිවෙල තුල ඔයාලගේ ක්ලාස් එක තියෙනවා. තේරුණාද දෙන්න? අපි ප්‍රැක්ටිකල් ක්ලාස් එකේ හම්බුන සමහර ප්‍රැක්ටිකල් මම ෆිසිකල් උගන්වනවා. දැන් ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් එහෙම අර ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් එහෙම මම ඒ වෙලාවේ දැන් වීඩියෝ දෙනවා ෆිසිකලුත් ඒ වෙලාවේ උගන්වනවා ෆිසිකලුත් දවසක් ගෙනලා උගන්වනවා ඒ වගේ අර සමහර ප්‍රැක්ටිකල් තියෙනවා මම ෆිසිකලිත් උගන්වන හරිද ඒ සෙෂන් වල අනිවාර්ය ෆිසිකල් එන්න ඕනේ හරිද ඒවා ඒ වෙලාවේ ලව් වෙනවා අපි ගොඩක් ඉලෙක්ට්‍රොනික බඩු වලන් තියෙනවා ඒතකොට ලොකු ළමයි ප්‍රමාණයක පාර කරන්න පුළුවන් හරිද එතකොට ඒ නිසා අපි ඒ විදිහට කරන සෙෂනුත් තියෙනවා ෆිසිකලි ගන්න සෙෂනුත් තියෙනවා හැබැයි ගොඩක්ම යන්නේ තාම සාර්ථක ලෙස හදලා තියෙන වැඩ පිළිවෙලට ඒ හරහා ඔයාලට ප්‍රැක්ටිකල් ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් එහෙනම් ඒ අදාළ සම්බන්ධ සියලුම විස්තර මම ඔයාලගේ ටෙලිග්‍රෑම් එකට දානවා කොහොමද ලියාපදිංචි වෙන්නේ කොහොමද වීඩියෝ ටික ලබා ගන්නේ හරිද ෆිසිකල් පාන්ති මොන දවස්වලද තියෙන්නේ ඒවට කොහොමද සම්බන්ධ වෙන්නේ වීඩියෝ ටික බලලා ඒ ඔක්කොම විස්තර ටික මම ඔයාලගේ ටෙලිග්‍රෑම් channel එකට දාන්නම් එහෙනම් ටෙලිග්‍රෑම් channel එකේ සම්බන්ධ වෙන්න සියලුම ළමයිට BST කරපු ඕනම ළමයිට අපේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා පැට්‍රිකල් ලකුණු දිහේ කොට දාගන්න පුළුවන්. එහෙනම් ළමයි අපි දෙසැම්බර් මුල ඉඳන් පැට්‍රිකල් ක්ලාස් එක ෆිසිකලි සම්බන්ධ වෙමු. ඊට ඉස්සෙල්ලා ඔයාලට වීඩියෝ ටික බලලා වැඩේට ආරම්භ කරන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම ළමයි ආයිබෝවන් සුබ දවසක්. ඒ වගේම හැමෝටම ජය වේවා.